ඒවත් එක වැහි දවසක්. ඉතින් ඊයේ රෑ ඉඳලම අපිට හොඳටම වහිනවා. පුරුදු විදිහටම එයා අදත් වැඩට යනවා. මේ කාලෙට වහිනවට නම් මං හරිම කැමතියි. මොකද ගස් එහෙම හොඳට කොළ පාට වෙලා ලස්සන වෙලානේ තියෙන්නේ. එයා වැඩට ගියාට පස්සේ ගෙදර තියෙන මගේ ඉතුරු වැඩ ටික කරගන්න ඕන. මොකද වහිනවා කියලා ආයෙම නිදා ගන්නත් ආසයි. ඒ වුණාට ගෙදර පිළිවෙලට තිබ්බට පස්සේ ඕන තරම්මට නිදා ගන්න වෙලාව තියෙනවනේ. රෑ කෑම හදපු භාජනය අපි ගත්ත පිඟන් කෝප්පේ හැම එකක්ම හොදලා කරලා පිළිවෙලට ඒවා තියෙන තැන අහුරගත්තා. ඉතින් එහෙම කරාම මට හරිම ලේසි. මොකද මගේ කිචන් එකට තමයි මම මේ ගෙදරින් වැඩිපුරම ආස. ඉතින් ජපානයේ ගෙවල් වල මුලින්ම ගේ ඇතුළටම එනකොට පේන තියෙන කිචන් එකනේ. ඉතින් එතකොට ගේ ඇතුළට එනකොට එතන අපිරිසිදු වෙලා තිබුණොත් අපිට අපේ කිසිම වැඩක් කරගන්න හිතෙන්නේ නැහැ. මට නම් එහෙමයි. ඉතින් මේ දේවල් පිළිවෙලට පිරිසිදු කරගත්තට පස්සේ තමයි හිතට හොඳ. ඊට පස්සේ මම අපේ බාත්රූම් එක ක්ලීන් කරගන්න තමයි හදන්නේ. බාත්රූම් එකත් ක්ලීන් කරලා ඉවරලා මම එහෙමම හොඳ වොෂ් එකකුත් දාගත්තා. වැඩ ටික ඉවරනාට පස්සේ වොෂ් එකක් දාගත්තම තමයි හිතට නිදහස්. දැන් ඉතින් මට කන්නත් මොන හරි හදාගන්න එපේ. මේ වෙද්දි හොඳටම බඩගිනි. ඉතින් ගෙදර තිබ්බ පැස්තා එකක්. ඉතින් ඒක තමයි මම මේ හදාගන්න හදන්නේ. මේකේ භාගයයි තියෙන්නේ. ඊට කලින් දවසක මං ඉතුරු ටික හදාගත්තා. ඉතින් මේ ඉතුරු වෙලා තියෙන ටික අද මට ඇති. හැබැයි අද මට මේකට ඕනම කරන දෙයක් අඩුයි. ඒ තමයි ෆ්‍රෙෂ් මිල්ක්. අපේ ගෙදර ෆ්‍රෙෂ් මිල්ක් එක ඉවර වෙලා. ඉතින් කරන්න දෙයක් නෑ. තියෙන දේවල් වලින් මේක හදාගන්න වෙනවා. මුලින්ම ඕන කරන දේවල් ඉතින් කපලා කරලා පැස්තා එක ලිපේ තැම්බෙනකන් ඒ ටික හදාගත්තා. මේ ඉතින් මං හදන විදිය. මීට වඩා වෙනස් ක්‍රම වලට ඔයාලා හදන්න දන්නවා ඇති. කොහොමත් පැස්තා හදන්න ගොඩාක් ක්‍රම තියෙනවානේ. පැස්තා පොඩ්ඩක් තිබුණා වුණාට තැම්බුණාට පස්සේ ඒක මට වැඩිත් එක්ක. මොකද ඒවා තැම්බුණාම ටික ප්‍රමාණය වැඩි වෙනවනේ. ඉතින් මම හදාගෙන මට පුළුවන් තරම් කාලා ඉතුරු ටික මං හස්බන්ඩ්ටත් තියලා තිබ්බා. හවසට එයා වැඩ ඇරලා ආවම එයාට දෙන්න. දවල්ට ඉතින් මම මොනවා හරි විශේෂ දෙයක් හදාගත්තොත් අනිවාර්යෙන් එයාටත් චුට්ටක් හරි තියෙනවා. ඒක තමයි මම පුරුදු වෙලා ඉන්න විදිය. ඉතින් අවුරුදු එහෙම ඉවර වෙලා දැන් කට්ටිය සුපුරුදු විදියට වැඩ පටන් අරගෙන ඇති නේද? අපි නම් එහෙමයි. අපිට ඉතින් මෙහෙ ලොකුවට අවුරුදු නෑනේ. ඔයා මගේ වීඩියෝ එක බලන අලුත් යාළුවෙක් නම් ආදරයෙන් මතක් කරනවා channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම මගේ කලින් දාලා තියෙන වීඩියෝසුත් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම like එකකුත් දාලා ඔයගොල්ලන්ගේ ලස්සන කමෙන්ට් එකකුත් පහල කමෙන්ට් සෙක්ෂන් එකට එකතු කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.
ඉතින් මං ඔය විදිහට මගේ පස්තා එක හදාගත්තා. තියෙන්නේ මගේ රසවරස පස්තා එක. ඉතින් මම මේ වගේ පිටිකෑම් වලට නම් එච්චර ආස නැහැ. ඒ වුණාට අර ලේසියට හදාගන්න පුළුවන් නිසා අද ඉතින් මේක හදාගත්තා. චුට්ටක් එළියට යන්න කියලා තමයි ලෑස්ති වුණේ. මේ ගෙදර විහිදුරු බෝතල් ටිකක් තියෙනවා. ඒ ටික අයින් කරගන්න ඕන. ඉතින් මේ ගෙවල් එහා පැත්තේ තියෙනවා මේ අයින් කරන්න දාන්න ඕන තැනක්. ඉතින් අද එතන ඒවා දාන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලාගෙන එළියට චුට්ටක් ඇවිදලා එන්න තමයි යන්න හදන්නේ. ඉතින් එහෙනම් යමුත් එක්ක. මෙතන තමයි කුණු දාන්න තියෙන්නේ. ඒ විදුරු බෝතල් දාන්න තියෙන්නේ. මේ එතන වෙනදට නම් මේ ලොකු ප්ලාස්ටික් බකට් එකක් ගෙනත් තියෙනවා. විදුරු බෝතල් දාන්න. මේ අද නෑ වගේ තමයි. සකුර පිපිලා තිබුණ පාක් එකේ දැන් සකුර මල් සේරම හැලිලා මේ වගේ කොළ වලින් පිළිලා දැන් කොළම කොළ පාටයි. ගෙදර ඉද්දී මට ඔය වගේ ෆ්ලයිට් සෑහෙන්න බලා ගන්න පුළුවන් දවසට. ඉතින් ඒ හැම වෙලාවකම මං හිතන්නේ අනේ ඉක්මනට ලංකාවට යන්න තිබුණා නම් කියලා. මේ ටිකටම තියෙන්නේ ජොගින් පාත් එකක්. ඉතින් මේක වෙනදට නම් ගොඩාක් කට්ටිය ඉන්නවා. අද නම් ටිකක් කට්ටිය අඩුයි වගේ. මට කම්මැලි හිතෙන වෙලාවට මම ගොඩක් වෙලාවට මේ පාර දිගේ ඇවිදිනවා. නැත්තම් තවට නිදා ගන්න වෙන එකනේ කරන්නේ. ඉතින් ඊට වැඩිය මේකතන ඇවිදින එක මම හිතනවා මගේ ඇඟටත් ගොඩක් හොඳයි කියලා. ඉතින් හරියටම අපේ ගෙදර ළඟ ඉඳලා මේ පාරේ යන්න පුළුවන් උපරිම දුරට මම යනවා කිලෝමීටරයක් විතර. ඉතින් ඒ ගිහිල්ලා එනකොට ඉතින් හොඳයි. ඒකටත් හොඳයි නේ. ඉතින් එකම විදියට ගෙදරට වෙලා ඉන්නවට වඩා මං ගෙදර ඇවිල්ලා ඊට පස්සේ හොඳ කෝෆි එකක් හදාගත්තා මට බොන්න. වෙනදට නම් හස්බන්ඩ් ගෙදර ආවම තමයි ඉතින් මං කෝෆි එකක් හදලා බොන්නේ. ඒ වුණාට අද ටිකක් ඇවිත් නිසා මහන්සි. ඒ නිසා කෝෆි එකක් හදාගෙන එයා එනකොට එයාට රස කෑම හදන්නත් ඕනේනේ. මේක වෙන්නේ හරි ලස්සන දවස්. ඉතින් ජපානයේ මේ කාලෙට මං හරි ආසාවෙන් තමයි හිටියේ. මම මේ තනියම hina වෙන්නේ. මම මෙතන හිටවලා තියෙනවා පොඩි මල් පැලයක්. ඉතින් මේ මල් පැලේ මලුත් පිපිලා තියෙන්නේ. දවසින් දවසේ ඒක ටිකක් ලොකු වෙනවා කියලා මට තේරෙනවා. ඉතින් එහෙම දකිද්දි හරි ආස හිතෙනවා ඒ පැලේ දකින්නකොට. මාස ගානකට පස්සේ ඉතින් මේ වගේ බල්කනියට ඇවිල්ලා කොෆි එකක් බොන්න පුළුවන් උනේ. සීතල කාලේ ඉතින් අපි ගේ ඇතුළටම වෙලානේ ඉන්නේ. ඉතින් මේ වගේ එළියට ඇවිල්ලා පුංචි හුළඟත් එක්ක මේ විදිහේ කොෆි එකක් බොනවා කියන්නේ ඉතින් අමුතුම ෆීලිං එකක් තමයි. උදේ වැස්සත් එක්ක අඳුර වෙලා තිබුණ අහස දැන් බලන්නකො තියෙන ලස්සන සබාදහම කියන දේ හරි ඉක්මනටම වෙනස් වෙනවා. අද මම ටිකක් රෑ වෙලා තමයි අපේ රෑ කෑම එක ලෑස්ති කරගන්නේ. මොකද හස්බන්ඩ් එන්න ටිකක් රෑ වෙනවා කියලා කිව්වා. ඒ නිසා ඉතින් මට හිමීට ඒ වැඩේ කරගන්න පුළුවන්. ඔය විදිහට තමයි මගේ අද දවස ගත වුනේ.
ඉතින් ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම්බ වෙන්න එනකන් සතුටින් පරිස්සමට ඉන්න. ගිහින් එන්නම්.